ආයුවන් අද මම ඔයාලට අපේ ගෙදරට මේ බුලත් වැලක් තියෙනවායි කියන එක හරීම වටිනවා. ඉතින් මේකේ මේ බුලත් වැලක් කියනකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ මේ බුලත් වැලේ විශේෂත්වය තමයි මේක නාගවල්ලි බුලත් වැලක්. ඉතින් මේ නාගවල්ලි බුලත් වැලක් අපේ ගෙදර ගෙමිදුලේ ඉදිරිපිට තියෙනවා නම් ඇත්ත වශයෙන්ම හරීම සිරියාවයි. වාසනාවන්තයි. ගෙදරට ගොඩාක් ප්‍රයෝජනවත්. දැන් නාගවල්ලි බුලත් සමහරක් කියන විට ගන්න නෑ. මේ නාගවල්ලි බුලතුත් අපි පරිභෝජනය සඳහා විට සඳහා අනිවාර්යයෙන්ම ගන්න බුලත් జాතියක් තමයි. ඉතින් අනිත් එක තමයි මේ නාගවල්ලි බුලත් වැලේ මේ හරිම මේ ලස්සනක් තියෙනවා. ඉතින් අපි මේ දකින්න වෙලාවට මේකේ අර සුදු පාට පතරේ මේ වයිවාරම් මේ තියෙනවනේ. දැන් මේකේ මේ වන්න මේ සුදු පාට මේ වයිවාරම තියෙනවා මේ. ඉතින් මේක මේ හරිම ලස්සනයි. ඉතින් ඒ හින්දා මම මේක මේ දැකලා ඒ හින්දා මම ගෙදර රිකිලි දෙකක් ගෑනලා ඒක රෝපණය කරගත්තා. දැන් ඒකෙන් මෙන්න මේක දැන් අපිට රෝපණය කරගන්න ඉතාම සුදුසු වැලක්. මේ මවුසාකෙන් ආපු මේ වැල දැන් මේවා මුල් ඇදලා තියෙනවා. එතකොට දැන් මේක වැල යන නිසා මේක අපිට පුළුවන් නැවත බුලත් වැලකට පැල කරගෙන බුලත් වැලක් මේකෙන් හදාගන්න. මේ වැලෙන් බුලත් රිකිල්ලක් කපලා තවත් මේ වාගේ බුලත් වැලක් හදාගන්න හැටි දැන් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ බුලත් වැල හදාගත්ත හැටි මම යම් කෙනෙක්ගෙන් මම මේක දැකලා ඉවරලා මේක දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය මොකද්ද? දැන් මේක නාගවල්ලි සහ අපේ දේශීය බුලත්. ඒ කියන්නේ අපි හරිම බුලත් වර්ගයේ තියෙනවානේ. මේ දෙකම තියෙනවා. මේ පත්තර දිහා ඔයාලා ඕනෑකමින්ම බලන්න. දැන් මෙන්න මේ කොලේ ඇවිල්ලා නාගවල්ලි කොලයක්. මේ අත්තේ තියෙනවා මේක නාගවල්ලි. එතකොට මේ ශාකයේම තවත් තියෙනවා ඒක අපේ දේශීය බුලත් විදියට තමයි ඒක තියෙන්නේ. ඒකයි මේ බුලත් වැලේ තියෙන විශේෂත්වය. දැන් මේ පත්තර ටික මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මේක රෝපණය කරගත්ත හැටිත් මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඔන්න දැන් බලන්න මේ යට. දැන් මේ බුලත් කොළ දිහා බලනකොට ඔයාලට පේනව නේද මේක අපේ දේශීය බුලත් විදියට තියෙනවා. එතකොට උඩ කොටස මෙන්න මේ ටික තියෙනවා නාගවල්ලි බුලත් කොළ විදියට. මොකද මේ බුලත් කොළේ අර සුදු ඉර තියෙන එක තියෙනවා. දැන් මෙව්වා මේ බලන්න. මෙව්වා අපි ස්වාභාවික බුලත් විදියට මේ ටික තියෙනවා. ඒකයි මේකේ විශේෂත්වය කියන්නේ. මේක මටත් මේ පුදුම මේ වෙනසක්. මොකද එකම වැලේ දැන් මේ වැල දිහා බලපුවාම ඔයාලට පේනවා මේකේ දේශීය බුලතුයි නාගවල්ලි බුලතුයි කොළ දෙකම තියෙනවා. හැබැයි එකම වැල. හරි. දැන් මේ අත ඔන්න රෝපණය කරන්න සුදුසු නිසා මේ අත තමයි මම රෝපණය කරන්න යන්නේ. මේකට වැඩිපුරම මම භාවිතා කරේ වැටමාරා කොළ එකපාරක් දැම්ම වියලි ගොම ටිකක් ගෙනල්ලා එච්චර තමයි දැන් මේ. මොකද ගොම දානකොට වේයෝ එන්න පටන් ගත්තා. ඒ ගොම ටික අයින් කළා ඊට පස්සේ මම ගොම දැම්මේ නැහැ. හොඳයි. දැන් මම මේක මේ කපා ගන්න යන්නේ මේ මෙතන මේ රිකිල්ල තියෙනවානේ. මේ රිකිල්ල මෙතන ඇරලා මෙතන මේ මුල තියෙන තැනකින් මෙන්න මේ වාගේ අඟල් භාගයක් විතර තියලා මෙතනින් කපා ගන්නවා. හරි. දැන් මේ වැල තමයි රෝපණය කරන්න යන්නේ. දැන් මේක අපිට පුළුවන් දඬු කැබිලි 3කට දඬු කැබිලි 2කට ගත්ත හැකි. මොකද සාමාන්‍යයෙන් ටිකක් තියෙන්නත් එපා. ඉතින් ඒ හින්දා දඬු කැබිලි 2කට ගන්න මේකේ රෝපණය කරන්න ඉස්සලා මම මේ කොළ ටික කපා ගන්නවා මෙතෙන් මේක මෙතනින් කපලා දාලා මේවා විට ගන්න පුළුවන්. මේ මුල් මේ හොඳට මේ මුල් තියෙනවා මේ. ඉතින් ඒක අපිට දැන් මේක මෙතනින් කපනින්ද මේ කොලේ කපන්නේ නැහැ. මේ කොලේ නොපකා ඊට පස්සේ මෙතන කොලේ කපනවා. මේ කොලෙත් කපනවා. මේක බර වැඩි හින්දා මේකත් කපනවා. දැන් ආයෙ කපන්නේ නැහැ. හරිද? දැන් එතකොට මේක අපි දැන් මේ පැල දෙකකටනේ රෝපණය කරගන්න යන්නේ. දැන් මං කිව්වනේ අර කොලයක් මේ තියන්න ඕනේ කියලා. ඒ හින්දා මෙන්න මෙතනින් කපා ගන්නවා මේ මෙතනින්. හරි? මේ මෙතනින් අපි කපාගෙන අන්න දැන් මේ දෙක තමයි මම රෝපණය කරන්න යන්නේ. හරි අපි එහෙනම් රෝපණය කරන හැටිත් බලමු. දොඩම් පැලයක්. දැන් මේ දොඩම් පැලේ ළඟින්ම තමයි මම මේක රෝපණය කරන්න හදන්නේ. මොකද එතකොට දොඩම් පැලේට නිතරම වතුර දානවනේ අපි.
ඒ හින්දා දැන් මේකත් මෙතන හිටවපුවා දොරම් පැලෙත් ඉක්කනට මේ වෙලා එනවා. දැන් මේක මගේ ගෙදර මිදුලේ තමයි මේ රෝපණය කරන්න යන්නේ. ඉතින් අපි කොළ ටිකක් කපා ගමු ටිකක්. මගේ මේ පස බුරුල් කොළ ටිකක් ගැඹුරට මේකේ පස බුරුල් දෙන්න කපා ගන්න ඕනේ. ඔන්න. හරි. දැන් වල බුරුල් ඈ. දැන් හරි. දැන් ලොකුවට බලලා දැන් කපලා තියෙන්නේ. හරි. දැන් මේක අපිට මෙහෙම දැක් කරන්න පුළුවන් අපේ. ඕනනම් අපිට මේ වටේට පොල් එලි කීපයක් තියාගන්න පුළුවන් ළඟ තියන්න නැතුව. මේ වේලිච්ච පොල් එලි තියෙනවානේ. මේ පොල් එලි ටිකක් තිබ්බහම මුල් ඇද්දාම සීතල නිතරම මේකේ එතකොට පොල් එලි වලට සීතල තියෙනවා. එතකොට අර මුල් ඇද ගත්තාම සාමාන්‍යයෙන් සාකේට අවශ්‍ය කරන විදියට මේකේ තෙතමනේ පසේ තියෙනවා. හරිද? දැන් අපි මේක මෙහෙම වහනවා. මේ පොල්ලෙලි දැන් මෙතන පොහොරකුත් එනවනේ. දැන් මේක අපිට ජලය දාගන්න ප්‍රමාණයට මේක තියෙන්නත් ඕනේ. ඔන්න දැන් මෙතන තමයි මම දැන් මේ පැල දෙක රෝපණය කරන්නේ. මේ තියෙන්නේ මේ දඬු දෙක. මේ දඬු දෙක තමයි රෝපණය කරන්න යන්නේ. මේක අපි දෙපැත්තට මෙහෙම රෝපණය කරමු. අපිට කණුවක් හිටවන්න ඕනේ නේද මේ පැත්තට. කොහොම දාලා මේ වලින් මුල් අදින හින්දා මේ මුලත් යට යන්න ඔන්න ඔහම මේවා කරනවා. මේක මේ පැත්තට හිටවනවා. මේ මෙතන මේ මුල් ටික යට යන්න ඔහම. හරි. දැන් මේකට දැන් අපි අවුවසර වැටෙන නිසා ආවරණයක් උදන්න ඕන. දැන් මම මේකට ආවරණයක් උදන්න තමයි ලැහැත්තිය. මම මේ ජිනිසීරියා වැටමාරා අතු ටිකක් කපාගෙන ආවා. දැන් මේක ඇවිල්ලා මේ නයිට්‍රජන්. ඒකට මේවල නයිට්‍රජන් තියෙනවා. එතකොට මේ සාකේ එක්කන වර්ධනය වෙන්න මේ අතු ටික කපලා මම මේකට මූල පද්ධතියට දානවා. හොඳේ. දාලා මේක හිතවා ගමුකෝ. අය මේකට මේ වෙන පොහොර දාන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලගේ පසේ සාරවත්කම මදි නම් ඔයාලට පුළුවන් මේකට පොහොර ටිකක් එකතු කරගන්න වියලි ගොම ටිකක් කරේ එකතු කරගන්න පුළුවන්. මේකට දැන් මේ කණුව ඉපේ. දැන් අර පසේට දැන් මේකේ කොළ ටික වැටුනහම මේ කොළ ටික මෙතන මේ දැන් ඉක්මනට මුල්ලක් දාගන්න මේකෙන් එන පොහොර රසේ ඒ කියන්නේ නයිට්‍රජන් තියෙනවානේ දැන් මේ ගිනිසීරියා වල. ඉතින් මේ නයිට්‍රජන් ටික මෙතන පොහොරක් වෙනකොට මේක ඊටාම ලේසියෙන් මුල් ඇදලා පොහොර රසේ මේ මොකද යන්න සතියක් දෙකක් විතර යනකොට මේ කොළ ටික මෙතෙන්ට පසට පොහොරක් වෙනවා. ඉක්කනට එතකොට පැලේ වර්ධනය වෙලා මුල් ඇදලා එනවා. ඉතින් අපිට අර මුල් අදා ගන්නකම් මේක පරිස්සම් කරගන්න ඕනේ. මොකද සූර්ය තාපේ ආවරණයක් කරන්න ඕනේ දැන් මෙතෙන්ට. ඔන්න දැන් මේ කොළ අතු ටික ඔහොම දාගත්තා. මේ ඔයාලටත් මේ විදිහට බුලත් වැලක් හිටවා ගන්න. බුලත් දැල්ලක් අරගෙන ගෙදර මිදුලේ හරිම වටිනවා. හරි. දැන් මේ තියෙන්නේ හිටවා ගත්ත දණු දෙක. මේක ඔහොම තියන්න. තියලා යනකොට
ඔන්න දැන් මේකට දැන් මම කණු හතරක් හිටවලා දැන් මේක වට කරගන්න ඕන පොඩ්ඩක් නැත්තම් දැන් මේකේ මේ මම මෙතන කණු හතරක් හිටවන්න යන්නේ මොකද හෙවණ ගන්න ඉපේ මේකට මෙහෙම වටේ බුලත් වැලක් කියන්නේ ඉතින් අර අපිට ගොඩාක් වටින දෙයක්. අදිත් එක ඉතින් මිදුලේ නිවස ඉස්සරහ අපිට තියනවා කියන්නේ හරීම වටිනවා. හරි. මේ වාගේ ඇල්බීසියා වැටමාරා කණු ටිකක් මම ඔන්නෝම කපා ගත්තා. මේක මේ විදිහට ආවරණයක් උදා ගන්න පුළුවන් විදිහට හදා ගන්නවා. හරි. දැන් මේක පොඩ්ඩක් වැලකින් මේක බඳිනවා මම ඈ. වැල් තියනවානේ ඕන තරම්. වැලකින් මේ වත්තේ වැල් තියෙනවා. වැලක් අරගෙන මේක බඳිනවා. ඔන්න. මෙහෙම බැඳගත්තාම ආයේ මේක වැටෙන්නේ නැහැ. මොකද දැන් මේකට පොල් අතු වහුරන්න. වලින් ආවරණයක් යොදන්න යන්නේ. මෙහෙම පොල් අතු වලින් ආවරණයක් යොදාගත්තාම ආයේ මේකට අවුව වැටෙන්නේ නැහැ. මොකද අවුව වැටුනොත් අපිට මුල්ලත් ගන්න අමාරුයි මේක. ඒ හින්දා මේකට සූර්ය තාපේ වැටෙන්නේ නැති විදිහට අපි හදා ගන්න ඕන. දැන් අපිට ලේසියෙන් මේක මුල්ලත් ගත්තා. බුලත් වැලක් හිටවනවා ඒ කියන්නේ බුලත් වැලක් රෝපණය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න මුල් අදිනකන් බුලත් වැලට අනිවාර්යයෙන්ම සෙවණ දෙන්න ඕනේ. නැත්තම් මුල්ලත් දාගන්න අමාරුයි. එහෙම නැත්නම් සෙවණක් තියෙන තැනක තමයි බුලත් වැලක් රෝපණය කරලා මැස්සක් ගහලා ඒක හදා ගන්න ඕනේ. දැන් හරි. දැන් මේකට ජලය භාවිත කරලා තියෙනවා. දැන් මේකට ජලය දාන්න ඕනේ. ඔය. ඔච්චරයි වැඩේ. ඕන දැන් මේ විදිහට බුලත් වැලක් හදා ගන්න විදිහට මේ සාකයෙන්ම අත්තක් කපලා වෙලා ඒක මම රෝපණය කරන විදිය දැන් ඔයාලට පෙන්නලා දුන්නා. ඉතින් මේ බුලත් වැල රෝපණය කරගන්න වෙලාවේ මම මේකට භාවිතා කරේ ඔය විදියටම තමයි වලා කපලා ඒ විදියටම රිකිල් දෙකක් අරගෙන හිටෙව්වා. හැබැයි මේකට මම භාවිතා කරා ඔය අර මං කිව්වේ වැටමාරා ගිනිසීරියා කියලා. අන්න ඒ වාගේ අතු ටිකක් ওই විදියටම දැම්මා. එහෙම කරලා වෙල ඒ වැටමාරා ගිනිසීරියා කියන අතු මම කීප වරක්ම ඒ කියන්නේ 3-4 පාරක්ම ඒකට භාවිතා කරා. මොකද මේකේ වර්ධනය කර ගැනීම සඳහා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන අන්තර්ගතය මේ ගිනිසීරියා වැටමාරා වල තියෙනවා. ඉතින් ඒක ඊටාම ඉක්මනින් මේ පොහොරක් බවට පරිවර්තනය වෙනවා. පසට සංගඨනය වීම තුළින් මූල මණ්ඩලය වර්ධනය වෙලා ඉතින් අපිට ඊටාම සාර්ථක මේ වාගේ බුලත් වැලකට එහෙම භාවිතා කිරීම තුළින් බුලත් වැල සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පසු කාලීනව මම මේකට වියලි ගොම ටිකක් එකතු කරා. ඒ වියලි ගොම එකතු කරලා ඉල්ල සතියක් අමාරක් විතරකට බුලත් වැලේ වෙනසක් මට දකින්න ලැබුණා. ඊට පස්සේ මම මූල මණ්ඩලයේ බලනකොට ඒකට වියලි ගොම වලට වේය ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ වේයෝ ආපු එක මම ටක් ගාලා වෙලා ඒ වියලි ගොම ටික ඉවත් කරලා නැවත වාරයක් අර පෙර පරිදිම බුලත් වැල හරියට නිවැරදි ක්‍රමයට සකසා ගත්තා. ඉතින් ඒ බුලත් වැල තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක නරවන ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වෙලා ඉක්මන් වගා YouTube නාලිකාවේ ඊතුරු වීඩියෝ නරඹන්න කියලා මම ඉල්ලා සිටමින් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්. සියලු දාඩම තෙරුවන් සරණයි.